ඔයාලගේ Legend of War YouTube channel එකෙන් අරගෙන තවත් එක් වීඩියෝ එකක් එකයි. අද මේ වීඩියෝ එකෙන් ප්‍රධානවම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රුසියානු සහ යුක්‍රේන යුද්ධය අද වන විට ඇතිවී ඇති තත්ත්වය පිළිබඳවයි. ඒ වගේම අපේ මේ Legend of War YouTube channel එකෙන් ආර්ථික අර්බුද, දේශපාලනික අර්බුද සහ යුද්ධ ගැන මේ වගේ වීඩියෝ දිගටම අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද අපේ Legend of War YouTube channel එක subscribe කරලා වීඩියෝ එකෙන් තරත් බලගන්න share පාරක් දාලා මේ වීඩියෝ එකට අනිවාර්යෙන් like එකක් දාගෙන අමතක කරන්නත් එපා. එහෙනම් අපි අද දවසේ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. යුක්‍රේනය ගැටුම සම්බන්ධයෙන් රුසියාව සිය අනතුරු වැඟවීම් තීව්‍ර කර ඇති අතර ජනාධිපති ව්ලාදිමිර් පුටින් යුක්‍රේන වරායම් වෙත ප්‍රහාර තීව්‍ර කිරීමට සහ කියව් සහාය දක්වන විදේශීය ධජ සහිත ටැංකි නැව් වලින් එරෙහිව පියවර ගැනීමට සැලසුම් නිවේදනය කර ඇති බව සඳහන් කරලා තියෙනවා. තවද අල් ජසීරා පුවත් සේවය සඳහන් කරනවා තුර්කිය අසල රුසියානු ධජ සහිත ටැංකි වලට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බවට වාර්තා වීමෙන් පසුව මෙම තර්ජන එල්ල වූ අතර ඒ සඳහා යුක්‍රේනයේ වගකීම් ප්‍රතික්ෂේප කරන බවයි. තවද රුසියානු හමුදා ප්‍රොස්කෝව්හිදී සම්පූර්ණ පාලනය ලබාගෙන ඇති බවත් නගරයේ උපාය මාර්ගිකව වැදගත් ඇයි විස්තර කරමින් පුටින් කියා සිටියේය. ඒ රුසියානු හමුදාවට ඕනෑම දිශාවකට ඉදිරියට යා හැකි කඳවුරක් සපයන බව සඳහන් කරලා තියෙනවා මේ ප්‍රදේශයෙන් අලුත් අල්ලා ගැනීම සම්බන්ධයෙන්. කෙසේ වෙතත් යුක්‍රේනයේ මොස්කව්හි ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන අතර සටන් දිගටම පවතින බව පවසනවා. තවද රුසියා යුරෝපයේ සමග යුද්ධයක් සැලසුම් නොකරන නමුත් යුරෝපයේ යුද්ධයක් ආරම්භ කළොත් සූදානම් බවත් රුසියානු ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළා තියෙනවා. අල් ජසීරා පුවත් සේවය සඳහන් කරන්නේ කියව් පාලනය කරන ඩොන්බාස් ප්‍රදේශයේ ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස එහි පිහිටවීම නිසා මොස්කව් සඳහා තීරණාත්මක අරමුණක් ලෙස පවතින බවයි. එය අල්ලා ගැනීම යුක්‍රේනයේ පාලනය යටතේ පවතින භූමියට ගැඹුරට මාර්ග විවෘත කිරීමක් සහ 2014 සිට යුක්‍රේනයේ ශක්තිමත් බලකොටු තීරයේ දුර්වල කිරීමට ඉඩ සලසන බවයි මේ ප්‍රදේශයේ අල්ලා ගැනීම නිසියාකාරව සිදුවුවොත්. තවද නගරයේ උන්තාංශික රුසියාවට අනාගත ප්‍රහාර සඳහා සහාය වීම සඳහා ඩ්‍රෝන යාන විශාල සංඛ්‍යාවක් යෙදවීමටද ඉඩ සලසන බව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මොස්කව් සඳහා සටන විශේෂයෙන් සංකේතාත්මක වන්නේ යුක්‍රේනයේ තවමත් ඩොන්බාස් කලාපයේ 3/1 පමණ පාලනය කරන බැවිනි. ඒ 2022 දී රුසියාව ඈඳා ගැනීමට හිමිකම් පාදලා තියෙනවා. තවද යුක්‍රේන ජනාධිපති ව්ලාදිමිර් සෙලෙන්ස්කී ඔක්තෝබර් මාසයේදී නගරයට පැමිණියේ චිත්ත ධෛර්යය වැඩි කිරීම සඳහායි. නමුත් අසල ජනාවාසවලට රුසියානු ආක්‍රමණයන්ට ඉඩ දීම සම්බන්ධයෙන් ඔහු විවේචනයට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම මෙම සිද්ධීන් නිසා එක්සත් ජනපද තානාපති ස්ටීව් විට්කොෆ් පුටින් සමග ඔහුගේ 6 වන වටේ ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා මොස්කව් වෙත පැමිණලා තියෙනවා මේ වන විට. තවද පෙබරවාරි මාසයේ සිට ඔහුගේ පෙර සංචාරයේ සටන් විරාමයේ සාකච්ඡා සිරකරුවන් හෝමාරු කර ගැනීම සහ ගැටුම් සම්බන්ධයෙන් වොෂින්ටන් සහ මොස්කව්හි ස්ථාවරත්වය පෙරගැසීමේ උත්සාහයක් කෙරෙහි අවධානය යොමු කර ඇති බව සඳහන් කරලා තියෙනවා. තවද සාකච්ඡා කළ විසඳුම් සඳහා ප්‍රගතිය තැරැව් කිරීම සඳහා එක්සත් ජනපදයේ විසින් අලුත් කරන ලද රාජ්‍යතාන්ත්‍රික උත්සාහ මැදදී නවතම රැස්වීම් පැමිණෙන බව ඉදිරියේදී සඳහන් කරලා තියෙනවා. තවද සංචාරය කරන ලද එක්සත් ජනපද දූත පිරිස සමග පැවති සාකච්ඡා අතරතුර රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් සමග ප්‍රධාන උපදේශකයින් දෙදෙනෙකු වන යූරි උෂකෝව් සහ කිරිල් දිප්නදෙව් සහභාගී වූ නමුත් සාකච්ඡා මේසේ පුටින් අසල වාඩි වී සිටින සිව්වන පුද්ගලයා රුසියානු මාධ්‍ය විසින් හඳුනාගෙන නොමැති බව සඳහන් කරලා තියෙනවා. තවත් 2012 සිට පුටින්ගේ විදේශීය ප්‍රතිපත්ති උපදේශක ලෙස සේවය කර ඇති උෂකව් රුසියාවේ වඩාත්ම පළපුරුදු රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙන් කෙනෙක් බව සඳහන් කරලා තියෙනවා. තවද BBC පුවත් සේවයේ සඳහන් කරන ආකාරයට මීට පෙර 1998 සිට 2008 දක්වා එක්සත් ජනපදයේ රුසියානු තානාපති ධූරය දැරූ අතර පසුව 2008 සිට 2012 අතර රුසියානු රජයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවය කළා තියෙනවා. ඔහු සමග ජනාධිපති ට්‍රම්ප්ගේ දෙවන ධූරකාරයේ ආරම්භයේ සිට එක්සත් ජනපද රුසියාවේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු වල කැපී පෙනෙන චරිතයක් වන කිරිල් දිප්නදෙව්ද විය බව සඳහන් කරලා තියෙනවා.
තවද දිමිත්‍රිද පළපුරුදු ව්‍යාපාරිකයෙක් එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලබා සේවය කර ඇති අතර දැනට රුසියානු සෘජු ආයෝජන අරමුදල් ප්‍රධානියා ලෙස සඳින්නෙනවා. විශේෂයෙන් ඔහු තම ළමා කාලයේ කොටසක් යුක්රේනයේ ගත කර අතර සෝවියට් සංගමයේ බිඳවැටීමට පෙර වයස අවුරුදු 15 දී කියවූ පැවති ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවලට සහභාගී වූ බවද වාර්තා වෙලා තියෙනවා. තවද BBC පුවත් සේවය වෙනම වාර්තා කරනවා යුක්‍රේන ජනාධිපති ව්ලාදිමිර් සෙලෙන්ස්කී අයර්ලන්ත පාර්ලිමේන්තුව වන ඔයිටිච්චාස් අමතමින් දවස පුරා ඔහු බෙදාගත් ප්‍රධාන කරුණු කිහිපයක් ගැන. තවද ඔහු එම කරුණු බොහොමයක් නැවත අවධාරණ කරමින් කෘතඥතාවය සහ අධිෂ්ඨානය පිළිබඳ පණිවිඩයක් ඉදිරිපත් කළා තියෙනවා. අයර්ලන්තයේ නොසලෙන සහයෝගයට ඔහු ස්තුති කළ අතර එය නින්දාවකින් තොරව ගොඩනගන ලද සහ යුක්තිය මත පදනම් වූ සාමයක් ලෙස විස්තර කරමින් සැබෑ සාමය සඳහා හදිසි අවශ්‍යතාවය අවධාරණය කළා තියෙනවා. යුක්‍රේනයට එරෙහිව රුසියාව අඛණ්ඩව සිදු කරන ආක්‍රමණශීලීත්වය සෙලෙන්ස්කී එළා දුටු අතර යුද්ධයේ අතරතුර තම රට ආරක්ෂා කිරීමට පෙර ගැසුණු ජාතීන්ගේ සැබෑ ප්‍රජාව ලෙස ඔහු හැඳුන්වූ දෙයට ප්‍රශංසා කළා තියෙනවා. තවද අනාගතයේ සඳහා ශුභවාදී බව ප්‍රකාශ කරමින් යුක්‍රේනයේ යම් දිනක යුරෝපීය සංගමයේ සමාන සමාජිකයෙකු ලෙස අයර්ලන්තයේ අසල සිටිනු ඇතැයි තමා විශ්වාස කරන බව ප්‍රකාශ කළා තියෙනවා. තවද ගැටුමට ගෝලීය ප්‍රතිචාරය ඉස්මතු කරමින් ඔහු ප්‍රකාශ කළේ අපි ලෝකයේ බහුතර එක්සත් කිරීමට සමත් වී ඇති අතර එම එකමුතුව අපගේ ප්‍රධාන අවිය බවට පත් වී ඇති බව යනුවෙන් ඔහු සඳහන් කළා තියෙනවා. ඔහුගේ ප්‍රකාශයන් අයර්ලන්තයේ නීති සම්පාදකයන්ගේ නැගී සිටීමේ ප්‍රීතියට හේතු වූ අතර ඒ ජාතීන් දෙක අතර ශක්තිමත් සහයෝගීතාවයක් අවධාරණය වූ කර බව සඳහන් කළා තියෙනවා. එහෙනම් මේ වීඩියෝ අවසානයේ දක්වා රැඳී සිටියාට ස්තුතියි. අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතන අපේ Legend of War YouTube channel එක subscribe කරන් යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයගොල්ලන්ට දැනගන්න දෙයක් තියෙනවා නම් comment එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම වීඩියෝ එක අනිත් අතට බලගෙන share කරන්න අමතක කරන්නත් එපා. අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු හෙටත්. එතකන් goodbye.